හයි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. මගේ channel එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් ආව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට කිව්වා මතකද ගිය පාර කලින් වීඩියෝ එකේ මගේ බර තිබ්බේ 62යි. මේ වෙනකොට කියන්න සතුටුයි මගේ බර කිලෝ 2ක් අඩු වෙලා දැන් තියෙන්නේ බර කිලෝ 60යි. මම මේක පටන් ගත්තේ මාර්තු මාසේ 1 වෙනිදා. අද ඇවිල්ලා 13 සිකුරාදා. ඉතින් දවස් 13කට මම මගේ බර කිලෝ කලින් තිබ්බේ 64ක් දැන් තියෙන 60ක් මේ කියන්නේ කිලෝ 4ක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අමාරු දේවල් කරලා නෙමෙයි අපි එදිනෙදා කන කෑම වලින්ම අපේ කන ප්‍රමාණය අඩු කරලා එළවලු මස් මාළු බිත්තර මැල්ලුම් වැඩිපුර යොදාගෙන බත් අඩු කරලා තමයි අපේ ඩයට් එක අපි පටන් ගත්තේ. ඉතින් ඔයාලට මං කියවන අර පිටි සීනි පැන් රස කෑම කොත්තු රයිස් මේවා කන්න එපා කියලා. ඉතින් කියන්න ඕනේ දවස් 13න් මම පෙරස කෑම කිසි දෙයක් කෑවේ නැහැ. කිරි කියන එක කිරි බිව්වෙම නැහැ. කිරි බිව්වෙම නැති තරම් කෝපි බිව්වා. කෝපි ප්ලේන් ටී එතකොට ඔය වදමල් පොකුරු වද තියෙන්නේ පොකුරු වද උණු වතුරට දාලා එහෙම බිව්වා. ඉතින් ඒ දේවල් තමයි කරේ. සීනි නම් මං පාවිච්චි කරේම නැහැ පොඩ්ඩක්වත්. කෝපි බිව්වත් ඒකට සීනි පොඩ්ඩක්වත් දාන්න නැතුව බිව්වා. හැබැයි මෙහෙමයි මුලදී කරන්න ගොඩක් අමාරුයි. ඒ වුණාට අපි දවස් 2ක් 3ක් 4ක් ඒක අපි කරනකොට අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක කරගෙන යන්න පුළුවන්. මම ඔයාලට කියන්න ඕනේ මේ මං ග්‍රීන් ටී එකක් පාවිච්චි කරනවා. ඒක ඇවිල්ලා ලිප්ටන් බ්‍රෑන්ඩ් එක. ඒක ගොඩක් ගණන් නෙමෙයි සාමාන්‍යයෙන් රීසනබල් ගානකට ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න ඔයාලට මම ඒක පෙන්නන්නම්. මේක තමයි ග්‍රීන් ටී එක ලිප්ටන් එකේ. දැන් නම් මේක මම බීලා ඉවරයි. මේ තා චුට්ටයි තියෙන්නේ. මේක ඇවිල්ලා ලෙමන් හනි ෆ්ලේවර් එකේ එන එකක්. මේකත් හොඳයි බොන්න. මේක වෙන්නේ 450යි. මේකේ තියෙනවා ටී බෑග් 20ක් තියෙනවා. අවුලක් නැහැ. ඉතින් දැන් අපි ඩයට් එකක් පටන් ගෙදර ඉන්න කෙනෙක් කියන්නකො. එයා ගෙදර ඉන්න කෙනෙක්ට ජොබ් එකක් කරන්න නැතුව එයාට ලොකු ගණන් වියදම් කරලා ඉවර වෙලා ග්‍රීන් ටී ඒවයි මේවයි ලොකු යන්න අමාරුයි. ඉතින් සාමාන්‍යයෙන් ගානකට එයාට කියන්න ඕනේ කෙනෙක්ට වියදම් කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් මේකෙන් පටන් ගන්න. මාත් මේක තමයි බොන්නේ. මම හැමදාම කියන්නේ දවල්ට කෑම කාලා විනාඩි 20ක් විතර ගියාට පස්සේ මේකෙන් ග්‍රීන් ටී එකක් බොනවා. රැට නම් මම කෑම කන්නේ නැහැ. කියන්නේ උදේට කනවා, දවල්ට කනවා, උදේ 8ට කාලා, ආයෙ දවල් 1ට කාලා, ඊට පස්සේ 3ට විතර කෝපි එකක් වගේ බොනවා. බීලා නැත්තම් එහෙම නැති වුණොත් මේ තැඹිලි ගෙඩියක් හරි බොනවා. මේ ඇඟ මගේ ටිකක් අර උෂ්ණ හින්දා ඇඟ උෂ්ණ කෙනෙක් ඉන්නවා නම් ඔයාලට තැඹිලි සව් ඒ වගේ බොන්න පුළුවන්. තව පොකුරු වදමල් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒවා උණු වතුරට දාලා ඉවරලා ඒකත් බොන්න පුළුවන්. ඒකත් අපේ ඇඟට හොඳයි. මේ අර මෙන්සස් ප්‍රශ්න තියෙන අයටත් පොකුරු වදමල් ගොඩක් හොඳයි. ඒක චුට්ටක් ඔයාලා හොයලා බලන්න. තව එකක් කියන්න ඕනේ මේ දැන් අපි සුදු බත් තියෙන ආඩු සම්බය වගේ පුළුවන් නම් ඒවා කන්න නැතුව ඔයාලට රතු බත් කන රතු බත් වලටත් මේ අපේ ඇඟේ තියෙන ෆැට් එක අඩු වෙනවා. මොකද දැන් අපි රතු හාල කියන්නේ අපි පෙලක ගොඩක් කන්න අකමැතිනේ. ඉතින් ඒ වගේ හාලක් ගත්තාම අපිට අර නාඩු හරි සම්බහාල් හරි කන ප්‍රමාණයට වඩා අරග කන ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේ මං කියපු ටිප්ස් එකක් තියෙන්නේ. එහෙමත් කරන්න. එතකොටත් බර අඩු වෙනවා. ඔයාලට පුළුවන් නම් මේ අර කිරි එක බොන එක පොඩ්ඩක් අඩු කරන්න. මේ කිරි වලට අපේ ඇඟ චුට්ටක් අඩු වෙනවා. කියන්නේ අඩු වෙන්නේ නැහැ. ටිකක් හොරයි. ඒ හින්දා මේ අර දේවල් ටික කරලා බලන්න. මම මේ දවස් 13ට මේ ගොඩක්ම මේ කරේ නැහැ. මම ආසය කරන විදිහට ගෙදර උයන දේවල්. දැන් අපේ ගෙවල් වල උයනවනේ. දැන් ගෙදර අනිත් අය කන දේවල්ම කාලා තමයි අපි අපේ බරත් අඩු කරේ. අනිවාර්යයෙන්ම සමහරු කියනවා මම ව්‍යායාම කරේ නැහැ. අරගයි මේගයි කියලා. ඉතින් ව්‍යායාම කරන්නේ නැතුව අපේ ඇඟ අඩු වෙනවා. අර ලස්සනට හෙල්ති විදියෙන් නෙමෙයි නිකන් අර අපිට අසනීපයක් හැදිලා නිකන් එහෙම වෙලා වගේ නිකන් අර බිය වෙලා වගේ ගිහිලා තමයි අපේ බර අඩු වෙන්නේ. ඉතින් ඔයාලට දැන් ගෙදර ඉනගෙන ජොබ් එකට ගිහින් එන කෙනෙක් නම් ඔයාලට ගෙදර ඇවිල්ලා YouTube එකේ තියෙනවා කාඩියෝ වර්ක්අවුට් විනාඩි 30ක් තියෙන ඒවාත් තියෙනවා. ඉතින් ඔයාලට 30 තියෙනවා 15 තියෙනවා. ඉතින් කාඩියෝ වර්ක්අවුට් ඔයා කරන්න පුළුවන් නම් හැමදාම කරන්න. එහෙම කරන්න අමාරු කෙනෙක් නම්
දවසක් කරන්න ජිම් එකකට යන්න පුළුවන් කෙනෙක් නම් ඔයාලා පොඩ්ඩක් ජිම් එකට ගිහිල්ලා ඔයාලගේ කෝච්ට කියන්න බර අඩු කරගන්න ඕනි කියලා ඔයාලා අනිවාර්යෙන්ම එයාලට කියලා කාඩියෝ වර්කවුට් chart එකක් ඉල්ල ගන්න. කාඩියෝ වලට අපේ ඇඟ මාර විදිහට අඩු වෙනවා. මගේ කියන්නේ ෆැට් එක පිටිපස්සේ ෆැට් එක ගොඩක් තිබ්බා. මාර විදිහට මගේ ඇඟේ ෆැට් එක දැන් අඩු වෙලා තියෙනවා. මට ඒක පේනවා. මේ ඉතින් ඒ දේවල් ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්ම හරියනවා. මම ඔයාලට දාන්නම් මගේ weight එක දැන් කිලෝ 60යි තියෙන්නේ. මේ කලින් 64ක් තිබ්බේ. මං ළඟ ස්කේල් එකක් තිබ්බේ නැහැ. මම මේ හොස්පිටල් එකේ ස්කේල් එකෙන් තමයි බර බලාගත්තේ. එතකොට 64ක් තිබ්බා. මං ස්කේල් එකක් අරගත්තා. මොකද මට හැමදෙස්සම හොස්පිටල් එකට ගිහිල්ලා බර බලා ගන්න අමාරුයි හින්දා. ඉතින් ගෙදර බලපු එකේ අද උදේ කියන්නේ අද සිකුරාදා අද ඇවිල්ලා 13 සිකුරාදා මාර්තු උදේ වෙනකොට මගේ බර තිබ්බා හරියටම කිලෝ 60ක් තිබ්බා. මං වීඩියෝ එක අතරතුර මං මගේ බර ඔයාලට දාන්නම්. එතකොට ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ස්කේල් එකක් ගන්න. සාමාන්‍ය ස්කේල් එකක් 1900 ගණන් වලට 1500 ගණන් වලට තියෙනවා. මං ගත්ත එක නම් 1700 වණහක්. ඔයාලට මං ඒක වෙන්නන්නම්. මේ ඔයාලත් බලන්න. ඔයාලට පුළුවන් නම් ඒ වගේ එකක් අරගෙන බලන්න. මොකද අර බර අඩු වෙනකොට අපිට තියෙන උත්සාහය කියන්නේ ආසයි. කියන්නේ පුදුම සතුටක් ඇති වෙන්නේ. ග්‍රෑම් 10ක් අඩු වුණත් ග්‍රෑම් 100ක් වුණත් අපිට මාර සතුටුයි. අපි සාර්ථකයි කියන හැඟීම අපිට ඇති වෙනවා. එහෙනම් ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න. මේ ගමන දිගටම යන්න. මම මොන හරි වැරදි දෙයක් තියෙනවා නම් මට වඩා හොඳට ඔයාලා කරපු ඩයට් තියෙනවා නම් ඒවට ඔයගොල්ලෝ රිසල්ට් තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කියන ඔයාලට ප්‍රතිපදාදී ඩයට් එකක් තියෙනවා නම් අපි ඒක try කරලා බලමු අනිවාර්යෙන්ම. එහෙනම් මාත් එක්ක එකතු වෙන්න. මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මේක තමයි මං ගත්ත ස්කේල් එක. මේ තියෙන්නේ මේක නම් ටිකක් 2975ක් වෙන්නේ. මේ මීට වඩා 2500ක් තිබ්බා. මේ ඔයාලා කඩුවෙලවට ඉන්න කෙනෙක් නම් ඔයාලට ගන්න පුළුවන්. සේනානි කියලා එකක් තියෙනවා. මේ ඒකේ තියෙනවා මේ වගේ weight මේ ස්කේල් එකක්. ඉතින් ඔයාලට ඔන්ලයින් උත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔන්ලයින් තියෙන 1500ට 1800ට වගේ ඔයාලා බලලා ඉතින් හොඳ එකක් try කරන්න. මේ පුළුවන් නම් ගන්න. නැත්තම් ප්‍රශ්නයක් නැහැ.